කෙදිවි පානනාල රකින්නේ ඔබ පමණකි ජේසුනි දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. ප්‍රේමවන්ත හිතවතිය අපි බොහෝ දිනකට ඇති ප්‍රශ්නයක් ජීවිතේ මිනිසුන් අපි ගැන හිතන දේ ගැන සිතීම. මෙලෙස හිතන අයට අනිත් අයව සමබරව පිළිගැනීමට සැලකීමට ප්‍රශ්න ඇති වෙනවා. අපි ගැන වැරදියට හිතනවා කියලා අපිට දැනුනොත් හැඟුනොත් අපි ඔවුන්ට සලකන්නේ කුමන විදිහකටද? ඔවුන් අපි පිළිගන්නේ කුමන ආකාරයකටද? දැන් ඔබටයි මටයි මෙවැනි දෙයක් සිදුවන්නේ ඇයි? සැබවින්ම දෙවිපියාණන් අප ගැන සලකන හිතන අන්දම ගැන නිවැරදි අවබෝධයක් අපට නැති නිසායි. මෙය නිවැරදිව නොදන්නා අයට අනිත් අයව පිළිගන්න සලකන්න නිවැරදිව පුළුවන් කමක් නැහැ. හිතවතුනි, දෙවිපියාණන් මා ගැන සිතන අන්දමත් පිළිගන්න අන්දමත් තුල මා තුළ ඇති කරන නිදහස සමාදානය වෙන මොනම විදියකින්වත් ඔබටවත් මටවත් ලබන්න බෑ. අන්න ඒ සමාදානය තුළ තමයි අපිට අනිත් අයව පිළිගන්න නිවැරදිව සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි බලමු අපිව ස්වාමින් වහන්සේ පිළිගන්නේ කොයි විදියටද කියලා. පළවෙනිව අපි කොයිතරම් අනිත් අයගේ පිළිගැනීම ලබා ගන්න වෙහෙසනත් උන්වහන්සේ සම්පූර්ණයෙන් ඔබව මාව පිළිගෙන හමාරයි. එම නිසායි තීතස්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියන්නේ අපේ ක්‍රියාවල් වලින් නොව උන්වහන්සේගේ දයාව නිසා නැවත ඉපදීම නැමැති සේදීමෙන් සහ ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන් අප ගැලවූසේක කියලා. අපිව ගලවගෙන හමාරයි. හැබැයි ඒ ගැලවීම, ඒ පිළිගැනීම, ඒ සැලකීම පිළිගන්ට අපි සූදානම් විය යුතුයි. දෙවනුව උන්වහන්සේ කොන්දේසි රහිතව ඔබටත් මටත් ආදරේ. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ ඔබට ඇති, ඔබ කරන, ඔබ ලබාගත්, ඔබ දෙන, ඔබ ඉටු කරන දෙයක් නිසා නොවේ. උන්වහන්සේ ප්‍රේමය නිසයි. එම නිසා ඒ සදාකාලික ප්‍රේමය මොනම දෙයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රේමය බාධා කරන්න, නැති කරන්න, අඩු කරන්න කිසිවෙකුටත් පුළුවන් කමක් නැහැ. එවැනි ප්‍රේමයකට හිමිකම් කියන්නයි ඔබවත් මාවත් කැඳවා තියෙන්නේ. තුන්වෙනුව සම්පූර්ණයෙන්ම ඔබගේ මගේ වැරදිවලට, අකුසලට, පාපයට උන්වහන්සේ සමාව දීලා හමාරයි. අපි මතක තියාගමු. අපේ පාපයට සමාව දෙන්න පුළුවන් සම්පූර්ණයෙන් උන්වහන්සේටම විතරයි. ඔබගේ මාගේ පාපයට උන්වහන්සේ දඬුවම වන්දිය ගෙවලා ඇති නිසායි. එම නිසායි පෞල්තුමා රෝම පොතේ කියන්නේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැහැ කියලා. ඒ විතරකුත් නෙමෙයි. 8 දෙවෙනි පදයේ කියනවා අපගේ පාප මකලා නොවේ අපිව නිදහස් කරලා කියලා. 4 වෙනුව මේ සියලු දේ නිසා, සියලු කාරණා නිසා ඔබව මාව වටිනා කෙනෙක් හැටියට උන්වහන්සේ ගණන් ගන්නවා, පිළිගන්නවා. මේ පිළිගැනීම, ගණන් ගැනීම අවහිර කළ හැකි වෙන කිසිම බලවේගයක් ලෝකයේ තුල නැහැ. ඔබ දන්නවා යම් දෙයකට වටිනාකමක් දෙනකොට එය මනින්න කරුණු දෙකක් බලනවා. එක, අයිතිකරු කවුද කියලා. දෙක, එයට මිනිසුන් ගෙවන්න කැමති මිලය ගැන. ගෙවන මිලය ගැන. අපි දේව දරුවෙක් වෙන්නේ, දෙවියන් වහන්සේට අයිති වෙන්නේ උන්වහන්සේ අපේ අයිතිකරුකම නිසා පමණක් නෙමෙයි. උන්වහන්සේගේම ජීවිතය පූජා කරලා ඔබවයි මාවයි මිලයට ගත්ත නිසායි.
එසේනම් ඔබයි මායි උන්වහන්සේට කොයිතරම් වටිනා වූ අයද? එහෙනම් අපි වෙන අයගේ පිළිගැනීම, සැලකීම, වටිනාකම් ගැන සිතන්නට අවශ්‍යද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පිළිගැනීම තුළ දෙන වටිනාකම තුළ අනිත් අයට සලකමින් උන්වහන්සේ සමග ජීවත් වෙනවද? මෙන්න මේ පිළිගැනීම අපගේ ජීවිතවල ස්ථිර වන විට තවත් අපි අනිත් අය කියන, සිතන, කරන දේවල් ගැන කරදර වෙන්න යන්නේ නැහැ. අපි කරදර වෙන්නේ උන්වහන්සේ මං ගැන සිතන, මං ගැන කියන, මගෙන් බලාපොරොත්තු වන දේ ගැන විතරයි. එය ඉටු කිරීමට දෙවියන් වහන්සේ ඔබටත් මටත් පිහිටවන සෙක්වා. ආමෙන්. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ? ඔබමයි මා නිති පිළිසරණේ. නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ